අද අපි කතා කරමු ටිකක් විතර රසවත් මාතෘකාවක්. ඒ තමයි මිනිස්සු අපිට බොරු කියලා තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් බොරු කියනවා. ඒ විදිහට කෙනෙක් අපිට බොරු කියනකොට අපි කොහොමද ඒක අඳුරගන්නේ? කොහොමද බොරුවකට හසු නොවි ඉන්නේ? කොහොමද තව කෙනෙක්ගේ ඉත්තෙක් නොවන්නේ කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. රැවටෙන්න කැමති නැත්නම් විතරක් ඔයාට මේ වීඩියෝ එක දිගටම බලන්න පුළුවන්. ඉතින් දිගටම රැඳී සිටින්න කාලසංගර අපිත් එක්ක. පළවෙනියටම අපි කතා කරමු කොහොමද මිනිස්සෙක් බොරුවක් කියනකොට කතා රටාවෙන් අඳුරගන්නේ කියලා. ඒ කියන්නේ මිනිස්සයා කතා කරන විදිහෙන්. ඔයාට කෙනෙක් බොරුවක් කියනකොට ඒ බොරුව කියන කෙනා ඒ බොරුව ගොඩක්ම විස්තර කරලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේ කරොත් මේ දේ හම්බ වෙනවා. හරියට නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් පිරමීඩ ජාවාරම්කාරයෙක් වගේ. එහෙම නැත්නම් බොරුව ඉතාමත් සරලව කියන්න පුළුවන්. බොරුව කියන කෙනා ඒ බොරුව ඉතාමත් සරලව සියුම්ව අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකට නම් උදාහරණයක් කියන්න අමාරුයි. මොකද ඒකට උදාහරණයක් කිව්වොත් හෙට ආයුධ පෙන්වන්න එකයි යන ඉඩ තියෙන නිසා. ඉතින් එහෙම කියනකොට මොගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කවුද ඒ විදිහට බොරු කියන්නේ කියලා. ගොඩක්ම වෙලාවට අදාළ පුජ්‍යලයා බොරුවක් කියනකොටම හඬ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිත් එක්ක සාමාන්‍ය හඬින් කතා කර ඉන්නවා. ටිකක් වෙලා යනකොට ඒ පුජ්‍යලයා අපිට බොරුවක් කියන්න උත්සාහ කරනකොට ඒ පුජ්‍යලයාගේ හඬ ටිකක් වෙනස් වෙනවා නම් අන්න එතනදී ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕන එයා කතා කරන්නේ ඇත්තද බොරුද කියලා. සරල විදිහට අඳුර ගන්න පුළුවන් ඒ බොරුව කියන කෙනා ඈ වගේ ශබ්ද නිකුත් කරනවා නම්. ඒ කියන්නේ සරල විදිහට ගොත ගහනවා නම් අන්න අපිට පුළුවන් ඔහු බොරුවක් කියන්නේ කියලා අඳුර ගන්න. අන්න ඒ විදිහට කතාවෙන් කෙනෙක් බොරුවක් කියනකොට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් අද ඉඳලා පොඩ්ඩක් කෙනෙක් එක්ක කතා කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙලා කතා කරලා බලන්න. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නේවි ඒක නා ඇත්තක්ද කියන්නේ බොරුවක්ද කියන්නේ කියලා. ඉතින් සැකයක් හිතුනොත් විතරක් හිතලා බලන්න. මොකද හැමෝම එහෙම නොවෙන්න පුළුවන් නිසා. ඊළඟට ඇස් සහ මුහුණ. ඒ කියන්නේ මිනිස්සෙගේ ඇස් වලින් සහ මුහුණෙන් කොහොමද අඳුරගන්නේ මෙයා බොරුවක් කියන්නේ කියලා. බොරුව කියන කෙනෙක් ඇස් පේන්න තියාගන්නේ නැහැ සාමාන්‍ය වශයෙන්. එහෙම පෙනුනත් එයාට අක්කාලා අපේ මුහුණ දිහා බලලා අහක බලා ගන්නවා. මොකද එයාට අයි කන්ටැක්ට් එක තියාගන්න අමාරුයි. තවත් විදිහකට ඇස් දෙක දිහාම බලාගෙන කතා කරනවා නම් ඒකත් බොරුවක් වෙන්න පුළුවන්. මොකද වැඩි විශ්වාසයක් දිනා ගන්න සාමාන්‍යයෙන් ඔන්න මෙහෙම කිව්වන් පස්සේ අපි හිතනවා මුහුණ දිහා බලන්නේ නැතුව කතා කරන කෙනා බොරු කියන්නේ කියලා. නමුත් කෙනෙක් අපේ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරනවා නම් ඒ පුජ්‍යලයාත් බොරුවක් කියන්න පුළුවන්. ඉතින් ඔබට මෙහෙම කිව්වන් පස්සේ හිතෙන්න පුළුවන් හැමෝම අපිට බොරුද කියන්නේ කියලා. නැහැ. නමුත් ඔබට සැක හිතෙන තැනදී ඔබට පුළුවන් මේ අංග ලක්ෂණ බලලා මේක තේරුම් ගන්න. තවත් විදියකට මුඛය හරි එහෙම නැත්නම් කට හරි නාසය හරි ස්පර්ශ කරනවා නම් නිතර ඒ කියන්නේ තමන්ගේ අර ඉරියව් ලෝකයට පේනවට වහගෙන ඉන්නවා නම් අපිට එතනදිත් හිතා ගන්න පුළුවන් මේ පුජ්‍යලයා අපිට බොරුවක් කියන්න උත්සාහ කරනවා කියලා. මේ විදිහට ඔයාට පුළුවන් මේ තරම් අදාළ පුජ්‍යලයාගේ ශරීර ඉරියව් දෙසම බලාගෙන ඉඳ හිටියොතින් බොරුවක් කියන්නේ කියලා අවබෝධ කරගන්න. ඒ වගේම තමයි ඒ පුජ්‍යලයා කියන බොරුවට හසු නොවි ඉන්න. පොඩක් කෙනෙක් එක්ක කතා කරනකොට මේ අංග ලක්ෂණ ටික මේ විදිහටම පිළිහිටලා තියෙනවා නම් මේ විදිහටම ඔහු කතා කරනවා නම් අන්න එතනදී ඔබ පොඩ්ඩක් ඔහු කරන කතාව පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙලා කතා කරන්න. ඒක ඔබට ගොඩක් වටීවි. අපි ඊළඟට කතා කරමු මේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයින් විද්වතුන් සාහිත්‍යදරයන් මේ බොරු කියන පුජ්‍යලෙන් අඳුර ගන්න ආකාරය පිළිබඳව හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැන් කතා කරමු. ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් වෙච්ච පාවුල් එක්මන් මෙන්න මේ විදිහට කියනවා පුජ්‍යලයක් බොරුවක් කියනවා නම් අඳුර ගන්න පුළුවන් කියලා. මිනිස්සෙක් බොරු කියන වෙලාවට ඔහුගේ මුහුණේ තියෙන මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන් කියන කුඩාම මනෝභාව ප්‍රකාශය තප්පරයකට අඩු වෙලාවකදී වෙනස් වෙනවා කියලා කියනවා. කොහොමද තේරුම් ගන්න එක? ඒක අපිට තේරුම් ගන්න පුළුවන් උදාහරණ විදියට බය, දුක හෝ කෝපය. ඉතින් මේවා බොරුකාරයන්ට සංගවන්න අමාරුයි. ඒ කියන්නේ ඇත්තටම හිතේ දුකක් තියෙනවා නම්, ඇත්තටම හිතේ තරහක් තියෙනවා නම්, ඇත්තටම හිතේ සතුටක් තියෙනවා නම් එයාලට ඒක හංගන්න අමාරුයි. ගොඩක් වෙලාවට අපිට දෙයක් වැරදුනොත් අපිට කවුරු හරි දෙයක්
අපෙන් අහිමි කරුවොතින් ඒ පුජ්‍යලයාගේ හිතේ ඒක ගැන සතුටක් තියෙනවා නම් අපිට ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඕන තරම් අවස්ථාවලදී ඒව තේරලා ඇති. ඕගොල්ලන්ට වැරදිච්ච වෙලාවට අරට නිකන් ළඟට ඇවිල්ලා බොරුවට දුක් වෙන මිනිස්සු දැක්කයින් පස්සේ අපිට ඒක ඕන තරම් උදාහරණත් එක්කම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇල්ඩර් බ්‍රිජ් මෙන්න මෙහෙම කියනවා බොරුවක් කරන පුජ්‍යලයක් අඳුර ගන්න පුළුවන් කියලා. බොරු කියන වෙලාවට මනස වැඩිපුර පීඩනයකට ලක් වෙනවා ඒ බොරු කියන පුජ්‍යලයාගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මනස වෙහෙසවන්න එපා බොරු කියන වෙලාවට. අන්න එතකොට මනස වැඩිපුර පීඩනයට ලක් වෙනවා. ඒ වගේ පුජ්‍යලින්ට ඒ බොරුව නැවතත් මතකයෙන් කියන්න අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් ඔයාලට බොරුවක් කියනවා නම් ඒ කියපු බොරුව තව ටික වෙලාවකින් ආයි පෙරලා අහනකොට ඔයාට අර කලින් දීපු උත්තරයට වඩා ගොඩාක් වෙනස් උත්තරයක් ලබා දෙනව නම් අන්න ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඒ පුජ්‍යලයා ඔයාට බොරුවක් කියනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයින් පවා කියලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි බොරුකාරයන්ව අඳුරගන්නේ කියලා. අපි තව එක නිර්වචනයක් බලමු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන පුජ්‍යලයා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ අපි කවුරුත් දන්න නැනවතෙක් ඒ වගේම තමයි විද්‍යාඥයෙක් අපි කවුරුත් අඳුරන පුජ්‍යලෙක්. බොරු කියන වෙලාවට බොරු කියන කෙනාගේ දේහ ක්‍රියාවලිය එළියට ඉස්මතු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අර අපි ඕන තරම් දැකලා තිනවා සමහරක් පුජ්‍යලින් බොරු කියන වෙලාවට මුහුණ අමුතු වෙනවා, අතපය ගල් ගැහෙනවා වගේ වෙනවා. අර එකම විදිහකට එකම ඉරියව්වෙන් ඉඳගෙන කතා කරනවා. අනේම පුජ්‍යලෙක් දැක්කොත් පොඩ්ඩක් සැක හිතලා බලන්න. මෙයා බොරුවක්ද කියන්නේ මෙයා ඇත්තක්ද කියන්නේ කියලා ඔයාට පස්සේ කාලෙක තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් මේ කාරණා ටික පොඩ්ඩක් මතක තියාගෙන ඔයාට පුළුවන් බොරුකාරයන් වහාම අඳුර ගන්න. එහෙම නැත්නම් අදින් පස්සේ ඔයාව රවට්ටන්න කාටවත් බෑ. මේ වීඩියෝ එක ඔයාට පුළුවන් නම් ඔළුවේ තියාගෙන එදිනදා ජීවිතේ ක්‍රියාත්මක කරන්න. අදින් පස්සේ ඔයාට කාටවත් රැවටෙන්න උවමනාවක් නැහැ. ඒ වගේම තමයි කාටවත් ඔයාව රවට්ටන්නත් බෑ. මෙච්චර කාලයක් රැවටිලා තියෙනවා නම් ඔයා හිතාගන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා රැවටෙන අවසාන දවස අද දවස කියලා. නමුත් බොරුකාරයන් බොරු කියන වෙලාවට වගේම මේ ක්‍රම වලින් බැහැරවත් බොරු කියන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් මම මේ විස්තර කරුවේ ලෝකයේ 90% දෙනාම බොරු කියන ක්‍රම අඳුර ගන්න පුළුවන් අපි ටෙක්නික් ටික තමයි ඔයගොල්ලන්ට මේ කියලා දුන්නේ. ඉතින් මීට වඩා වෙනස් ආකාරයකට බොරු කියන පුජ්‍යලෙන් අපි ඕන තරම් දැකලා තියෙනවා එක එක විදිහේ වේදිකාවල. ඉතින් ඔවුන් කියන්නේ බොරු කියලා අහන අපිත් දන්නවා, බලන ඔයගොල්ලොත් දන්නවා. කොහොමුණත් ඉතින් මෙන්න මේ විදිහට මේ පුජ්‍යලින්ගේ බොරු වලින් තව කෙනෙක්ගේ ඉත්තෙක් වෙන එකකින් ඔයාව නවත්ත ගන්න පුළුවන් වුණා නම් ඔයාට පුළුවන් නම් තව කෙනෙක්ගෙන් ඉත්තෙක් වෙන එක නවත්තන්න මේ වීඩියෝ එක බලලා අපි හිතනවා අපි ඕගොල්ලොන්ට දෙන්න ඕන දේ දුන්න කියලා. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් මතක් කරලම subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න. අපි වීඩියෝ එකක් අලුතෙන් දාපු ගමන් ඕගොල්ලොන්ට බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. ඉතින් මෙතෙක් වෙලා වීඩියෝ එක පුරාම රැඳී සිටපු ඔබට සුබානාගතයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි ඔබෙන් සබ ගන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න.